2025 අත්තම්මාගේ රජ ගෙදර අලුත් අවුරුදු උත්සවයට මෙන්න මෙහෙමයි අපේ කට්ටිය සූදානම් වුණේ. බලලා ඉමුකෝ ඉතින්. සරන් අඳින්න බෑ කිව්ව සුදු තාත්තලාට, මිනි අඳින්න බෑ කිව්ව සුදු අම්මිලාට. ඔන්න ඔහමයි අපි අඳින්නේ. ඒ අතරේ මෙන්න මේ වගේ ආදරණීය වලිග් ගියා. ලහිරු සරමක් අඳින්න බෑම කිව්වා. අන්තිමේ අක්කා මල්ලි වල්ලාගෙන කොහොමද සරමක් ඇඳුවා. එන්නම අපේ වැඩ. මෙදාසරේ අපේ අවුරුදු උත්සවයට සහභාගී වුණ නොයිසරේ තමයි ටීම් 6ක් ඉන්නවා. ජයසිංහ ප්‍රමුඛ කුරුදු කණ්ඩායමත්, කීර්ති ප්‍රමුඛ ගම්මිරිස් කණ්ඩායමත්, උපුල් ප්‍රමුඛ පුවක් කණ්ඩායමත්, හංසි සසී ප්‍රමුඛ තනිය කඩ කණ්ඩායම, කරුක කණ්ඩායම එකම නියෝජනයේ උදේ මල්ලි, ශ්‍රී අනියත් නායක ප්‍රමුඛ පොල් කණ්ඩායම. මෙන්න මෙහෙමයි ඉතින් අපි හා පුරා කියලා පත්තු කරලා අවුරුදු 6 පටන් ගත්තා. බක්මහා සැලකෙළිය. ඒ කියන්නේ සිංහල අවුරුද්දේ ලංකාව පුරාවටම ඉතාමත් ඉහළින් සමරන බක්මහා සැලකෙළිය අප නිවසේ ඔයාලට ඔක්කොම කාටත් පේනවා ඇති මෙතන මේ ඉහළින් බැනර් එකක් දාලා තියෙනවා. ඒ ඇවිල්ලා මේ අත්තම කියන්නේ රජගෙදර රජ පවුල කියන එක අපි පවුලේ අය සියලුම දෙනා ඉන්නේ අපේ පවුලේ අය. ඔය රජ කියන එක අපේ අප්පච්චිව සිහිපත් කරමින් අපිට මේ ඇත්තම ලොකු අභිමානයක් ගෙන දෙන මේ නාමයක්. ඒ නාමය ඒ නමින් අපේ අම්මා ඇත්තම අම්මාගේ මේ මානසික මේ සතුට වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙලා කැපෙලා අද දිනේ මේ බක්මහා උත්සවයේ එහෙම නැත්නම් අවුරුදු උත්සවයේ අත්තම්මගේ රජ ගෙදර අවුරුදු කියන නමින් අපි ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒක නිසා ඉදිරි වැඩ කටයුතු ටික ආරම්භ කිරීමට මත්තෙන් මම নমස්කාර පූර්වක අපේ අම්මට ආරාධනා කරන උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා චාරිත්‍රාක් විදිහට පොල්තෙල් පහන දැල්වීමේ එම සුබ කාර්ය කිරීම සඳහා එන්න කියලා අක්කා උදව් කරන්න ඒකට යන්න තව කවුරු වටේට දෙන්නේ තුන්දෙනෙක් යන්න උදේ සුබ මොහොතේ එම සුබ කාර්ය මම හිතන්නේ දුවලා පුතාලා මොනුපුර මිහිදිරිය පිරිවරාගෙන අම්මගේ අතින් ඒ කටයුත්ත මේ අවස්ථාවේදී ආරම්භයක් විදිහට සිද්ධ කෙරුණා. මම හිතන්නේ ඉදිරි වැඩ කටයුතු ටික ආරම්භ කිරීමට මත්තෙන් මම මගේ මේ සහයෝගයක් විදිහට මගේ හන්සි දුවට මේකේ ටීම් 6ක් ලිස්ට් එක විවරණට දෙන්න පිළිවෙල පළවෙනි ටීම් එක අක්කු මහත්තයා ප්‍රමුඛ කුරුදු කණ්ඩායම, පුංචි මහත්තයා ප්‍රමුඛ ගම්මිරිස් කණ්ඩායම, පොඩි මල්ලි සුදු මහත්තයා ප්‍රමුඛ සාධිකා කණ්ඩායම, හංසි සසී ප්‍රමුඛ රජයේ නිලධාරී ගවර්නර්ස් කණ්ඩායම, ඔන්න
ඉතින් අපේ පළවෙනි සව්ව ලෙස පැපල් ගෙඩි අට ගණන් කිරීමෙන් තමයි අපි අවුරුදු උත්සවය ආරම්භ කළේ. හතලිය. අත්තම්මගේ ගාන 40යි. මේ අවසාන වශයෙන් මේ ආසන්නම ගානට හරියට කියන්නේ නැතුව ආසන්නම ගාන කියලා කිව්වොත් ඒකට ටැග් දෙනවා. වින්නවන්න සූදානම් වෙනවා. අත්තම්ම 40යි. ඊළඟ එන්න පිළිවෙලට එන්න පුංචි මෙන්න. මේ පොඩ්ඩක් මේ ඉස්සරහට යන්න. සුදු ඉස්සරහට යන්න ගන්න. අපි ඊළඟ පරිච්ඡේදය වලදී යන්න ඕනේ. හරි ඊළඟට ලොකු බප්පා. අනුෂ මහත්මිය හොයන හෙල්ලිල්ල කයි ලොයිකින් තියෙන්නේ. 260. ලොකු බප්පා කියන්න බලන්න. ලොකු බාප්පා. කීයද? 230. කොකෝ එන්න හදිය පොඩි බප්පා. මේ මයික් එක අරක දීපු සුදු පොඩ මේක ගන්නවා අර මයික් එක ළඟට තිබුණා. උණුසුම් තරගයක්. අනේ මටත් කොල්ලලා බලන්න ඕනේ. දැනට කී දෙනෙක් 280යි. 280යි. කියන්න බලන්න දිහාන් මල්ලි. 280යි. අටුම ගාන කවුද කියලා කියන්නේ? අත්තම්ම කියලා තියෙනවා, අම්මා කියලා තියෙනවා 270යි. 40යි. හොල්ලන ඉවරෙන්න දත්තිගෙන් හොල්ලන. සුදු නෝනා කියන්නේ. කීයද? මේ සංවිධාන මණ්ඩලයට දෙන්න බෑනේ. 100ක් තියෙනවා. අයියාවත් එන්න ලොකු අප්පච්චි කිව්වේ. මේක මේ කිසිම මේ කියන්නේ විවිධතාවයෙන් යුතුවයි තියෙන්නේ සංවිධායක මණ්ඩලය කියලා. බලමු ඇවරේජ් එක හදලා. මොකටද කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. 280 කියන්නේ ඇවරේජ් එක 170ක් වෙයි. 170 170 ගියාන් කියලා තියෙනවා. කියලා? ඒක බෑ. එහෙනම් 100 ගොඩක් නේද? 150. දැන් ලොකු අප්පච්චි අයියා නෙන්න මෙරෙක්. මගේ දාන්න බින්දුවයි ඈ. ඔන්න ඔහොමයි අපේ නිව් ජෙනරේෂන් එකේ පැත්තේ තහවුරු වෙනවා. තමයි කියලා කියන්නේ. 10. අම්මා. හංසි. කීයද? ඊරස කවුද නැත්තේද? අප්පච්චි. ජයසිංහ බණ්ඩා 150යි. 150යි. අප්පච්චි කරේ නෑනේ. සුදු මයික් එක ගන්න. ලබා දෙනවා. එනවා තව තරකරුවෙක් එනවා. ගෙඩි 60 කීයද? 140යි. දුවන තාංගේ තාම පටන් ගත්තේ නෑ. යා ප්‍රැක්ටිස් එන්න පුංචිම එන්න. උදට හෙල්ලෙනනේ. ටැග් එකක් තියෙනවා. ටැග් එකක් තියෙනවා. මේ ඔක්කොම හරිනේ.
ඉතින් අපේ දෙවෙනි තරඟේ සව තමයි තරඟට කැවුම් කෑම. බඩ ගාගෙන කැවුම් කන හැටි බලමුකෝ අපි. අල්ලන්න බෑ. අයියෝ බලනවා. ආත් බැඳගන්න. අනේ අපේ උපුල් මහත්තයාට නම් ධන ගාගෙන කැවුම් කන්න බෑ වගේ. ගොඩක් උස. හිටගෙනම කරනවා. ආත් බැඳගන්න අතින් අල්ලන්න බෑ කිසිම කෙනෙක්. ගොඩක් අය තරංගේ අදාරලා තියෙන කොහම හරි කන්න. තයි කියන්නේ දෙකක් කියලා. තරංගේ අදාරලා තියෙන්නේ. ගියාන් කමෝන්. ආන්නේ නෑ. ඉක්මන්න. මේ අතේ. බෑ. කනවා. ලොකුවම බලාගන්න. කඩේ ඔක්කොම ඉවර වෙන්න ඕනේ. දුවන්න. ඉතින් කැවුම් කෑම තරඟේ ජයග්‍රාහකයා ගම්මිනිස් කණ්ඩායමේ නායකයා කීර්ති මහත්තයා. ඉවරයි. පෙන් සුබ ඉවරයි. 3 අපේ 2 තුන්වෙනි 1 තරඟේ. start. තරඟෙට වතුර බෝතලයට වතුර පිරෙන්න. වතුර අපදේවන්න එපා. කණ්ඩායම් දෙකක් ඉන්නවා මෙහි. ලහි ලහි කට්ටිය වතුර පුරවන. මැදින් හතරයි. හරිම එකමුතුකමක් තියෙනවා. සහෝදරිය දුවලා. වතුර අපදේවන්න එපා. මෙතන හැලිලා වැඩි. ඉක්මන් කරන්න. දැනට ගොඩක් ඉස්සරහින් ඉන්නේ අපේ අනුෂගේ කණ්ඩායම. ගැම්මක් ගන්න. මෙතනින් හැලෙනවා බං හෙනට වතුර. ඉක්මනට. ගැම්මක් ගන්න. Come on, come on. Come on, Dave, come on. Come on. Son, 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 arre. පේන විදිහට අලියට ඇහැතියන්න යනවා වගේ. අලියට ඇහැතියන්න යනවා වගේ. ඒ අලියා පව්. අලියා පව්. අලියා පව්. यार वो केह गा पपरा दे केह गा
केहेगा दाड़िया 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 दाकुनटे 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 गांड 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 वो मने हाये गांड Jagoannya muti lagi nyanda. केलिंग करा केलिंग में केलिंग में केलिंग केलिंग दिया ना केलिंग दिया Nang kahaya gitu ini mah. माए नोना 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 Istimewa dia din lagi nuna tuh baru. ओ नोकिया है नोकिया है बोले नोकिया है दाऊ 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 ठीक है गाय मैं उदाऊ लांगट යනකම් විතරයි ඈ සුදු උදව්ව ළඟට යනකම් විතරයි ඈ අපි කෙලින් කියන ගම හරවන්න යන්න එපා. ඒ අනිකාර කරේ තේරෙන්නේ හරියට. මේ කෙලින්ද ඉන්නේ. ඒ කෙලින් tie මුත්‍ය කෙලින් තමයි හිටවලා තියෙන්නේ. දැන් කෙලින්. මල්ලි අර කෙලින් ඊට වඩා අනික් කටේ කරේ තියෙන්නේ. මහත්තයාට උදව් කරන්නේ. තව යන්න ඉස්සරහට. තව යන්න ඕනේ. තව යන්න. එන්න ඉස්සරහට. තව එන්න. ඔයා මහත්තයා කියන එක නෝනා කියන එක අහන්න. තනකොළ ගොල්ල පෑගුණා කියන්නේ හරි ඈ. දැන් උදව් කිරීම තහනම්. පොඩි එකාගේ මුට්ටිය. ඒ කැරකි. හිටු. ගහන්න බෑ. හැරෙන්න එපා. බෝ වමද්ද දකුණක්ද? බට්ට පයින්නවා. කොහෙද උඹ වමද්ද දකුණක්ද? අම්මා! මොන අදහසක් දෙකෙන් අදහස කියන්නේ මට හිතා ගන්න බෑ මේ අතරම මේ සතුරුයි මේ මං හිතුවේ නෑ මේ වගේ ජයග්‍රහණයක් හම්බෙයි කියලා මට ඔයා පැන්න ගියයි එකපාරට නිකන් පැන්නේ අය එකපාරට නිකන් ආවා පැන්න එකපාරට කමෙන්ට් එක ඒත් එක්ක මම මේ තනකොල්ලේ මේ තනකොල්ලේ වාසිය මම ගත්තා. ඒක හොඳයි ඈ. අර අනිත් මේ අතන දෙවිලා තියෙනවා. මේ වෙනස් අතන වෙනස් මම ඒක වාසිය ගත්තා. රෙඩ් එක. විනාඩි 30යි. එකක් ගන්න අප්පුඩියා.
hina වෙන්නේ. බයිද? යකෝ මේ ආඩනාදී නායනාදී කියලා වෙන්නත් බෑ අන්තිමට. ඒක මරු. ඒක ලස්සනයි ඈ. ඇති ඈ. යා නියමයි. නෝනලා මහත්තයා දිනානකොට මහත්තයා නෝනලාට හිනාවෙනවා. අපි නෝන දිහා බලාගෙන ඉන්නකොට නිකම් වෙයි නෑ. ඒලා දප්ප කරගෙන ඉන්නවා මේ අර පුතාගේ බර බඳලා ඉන්නකොට ඉන්නේ හිනාවනවා. කොහොමද මේ වෙන්නේ? අර බලන්නකො නරවේ යා පැත්තෙන් මේ අම්මෝ. බලමුද කොහොමද කියලා කට්ටියගේ උඩ පැනින්න. अरे तारके काई कर रहा जूलिया का ගැලවුණානේ. තනි කකුලෙම ඉන්න ඕනේ ඈ. ඔන්න පටන් ගත්ත පොටට පොටේ හිටියට ඉතින් අපි රහිරු වගේ මතයි ඉන්නේ පාටයි. Mata ikan ni mati video.
වගේ පේන විදිය. ඔව් පළවෙනි තරඟ පාර ඇරුණා. මේ පුවක් අතට යන්න ඕනේ. අයියෝ මෙහෙට අරගෙන. මේ ඔය අත්තට යන පාර. තව ටික. දැන් යන්. ඒ එකක් කරගමුනේ. එකක් ඈ. බණ්ඩි අයින් කර. තරගයේ සදා සූදානම් වෙනවාද? තරගය ආරම්භ කළා. ඉලක්කය කරා නිදුමින් ගන්නයි. දෙවෙනි තරගකාරය අල්ලන්න බෑ. දෙවෙනි තරගකාරිය වමට. ඕ බෝඩේ පහ වෙනවා දැන්. දෙවෙනි තරගකාරිය උඩින්. ආසන්න වුණා. ඇහැ මට්ටමින් වගේ පොඩ්ඩක් තියන්න. ඔයාගේ ඇහැ මට්ටමින් වගේ. තමන්ගේ අවස්ථාව අන්න අපයක්. සමගිය එහෙම නැත්නම් සහයෝගිතාවය ඉදිරියට රැක ගැනීම පිණිස සූදානම් කරන මේ සත්මා අවුරුදු උත්සවය තුන්වෙනි තරගකරු පොඩ්ඩක් දකුණට වගේ. දකුණු පැත්තට යන්න. දකුණට. හරි. දැන් උදව් ඉවරයි. දෙන්නන තරගකරු ඇඬේවා. චුට්ටයි අරුවා. දස වතාවක් ඇත්. තරගකරු తీවර මනගෙන යන බොහොම ඉක්මනට මෙයාට උදව් ඕනේ. ලොකු අදිසියක් වෙනවා. මෙයාට උදව් ඕනේ විද්‍යාව දාලා කියන්නේ. වැඩකාරයා කමෝන් උදේ. කමෝන් කරුංකා. කමෝන් කරුංකා. තියනවද? තියලා ඉවරයි. මේ මෙතන තිබ්බා. මම කලින් බැලුවා මේ අයියත් ඉස්සෙල්ලා බැලුවා හරියටම මේ තියලා මම ඊපස්සේ අයියා ළඟට ගිහිල්ලා හරියට බැලුවා මේ ඔළුවට ගාවට නිකන් ගිහිල්ලා මේ මම අනුමානයක් කරා ඊපස්සේ මගේ වැරදුනේ මේ අතනර මං අර මේ අර හරියට ගිහිල්ලා ටක් මට වැරදුනේ තව තරං කරුවන් ඉන්නවනේ බලන්න මොකද වෙන්නේ කියලා මේ මගේ අර කමී පොඩ්ඩක් වැරදුනා ඒක නැත්තම් ඒක හරියනවා අනිවාර්යෙන් ගම්මිරිස් ටීම් එකේ තවත් නියෝජනයක් ඊළඟට අපේ ගම්මිරිස් කණ්ඩායම නියෝජනය කරමින් මොකද පුතාගේ නම තමයි ගිහාන් ඥාන පුතාගේ අවස්ථාවේදී පස්වෙනි තරගකරුවා ඉදිරිපත් වෙනවා අලියාට ඇහැට දීලි වමට කොල්ලෝ වමට උදව් ඉවරයි තජ ළඟට යන්න මල්ලි උදව් ඇති සලකුණු කරන්න අවසාන මොහොත අය උදව් කියන්නේ බෑ වැදුන්නේ තාපාර පුළුවන් වැදුන්නේ වැදුනා මේ තිබ්බේ මල්ලි නෑ කෙලින් කියන්නේ කෙලින් ඉදවන්න මල්ලි වමට දැන් කෙලි යන්න චුට්ටක් උදව් ඇති තියන්ත ඕම තවට යන්න ඉස්සරහට වැදුන්නේ තාම වැදුනා ඒ ඔළුවට උඩින් ඔළුව මට්ට තියලා ඉවරයි පැත්තට යන්න අයියෝ ඇඟ හරවන ඔළුව මෙහෙම
වමට 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 ආයෙත් එන්නේ උදව් ඇති සෙන්ටිමීටර් 15 විතර වෙනසක් තියෙන්නේ බෝඩ් එකයි පෑන්නයි සෙන්ටිමීටර් 10ක වෙනසක් තියෙන්නේ බෝඩ් එකයි පෑනයි කිව්වා ඇහැ මට්ටමින් තියාගන්න කියලා උදව් කරනවා අයියෝ දකුණු කකුල තියලා එන්න come on යාර කියන්න දෙයක් නැහැ කෙලින් වෙනවා ගැම්බෙන් එන්නේ කොයි දකුණට බෝඩ් එක අරේ තවට දැන් ඉස්සරහට යන්න උදව් උඩ රාජුට උඩින් තියාගන්න දකුණට වෙන්න තව දකුණට වෙන්න දකුණට ගන්න කමෝන් පුච්චි අම්මා ඇති දැන් කෙලින් උඩ තියන් දැන් ඉතින් වෙලා වැඩි මේ වෙලාවට තරඟ වදිනවා බලමු මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට යනවා සුදු තාත්ති මතක් කරන් තියන්න ඕනි ඕ බෝඩ් එක එහා උදව් ඇති උදව් දෙන්නේ ආය අය මොකද කියදීපා උදව් දෙන්නේ හැප්පුණාට එයා දන්නවා අපි ඒ වුණාට අවස්ථාව දීලා බෝඩ් එක හැප්පුණාට දැන් හරන අදහස එන්නත් කොහෙද ඉන්නේ දැන් තිබ්බා දෙදරයක් වැදුනා ටීම් පාටි ටීම් එක කෙලින් යන්න කෙලින් යාට වමට යන්න වමට තව යන්න වමට කන වාන් දෙල්ල තියාගන්නකො අය නෝ උදව් දැන් උදව් නතර කරන්න ඇති උදව් ඇති ළඟම එක හරි කමෝන් සුදු නෝනා කමෝන් මතක තියන විදියට බෝඩ් එක ගෙලින් ඉන්නේ අම යන්න අපි අල්ලගෙන ඉන්නේ අත අල්ල ගන්න ඔයි කොහෙන්ද මේ අත උස්ස ගන්න දැන් ළඟට ඇවිල්ලා තියෙන්නේ අත මූණ කෙලින් විතර අත උස්සලා දික් කරලා තියන්න මූණ කෙලින් තා චුට්ටක් උඩින් අත්තම ඒක දැක් ගත්තම්මට අත්තම දැක් ගන්නවා
දාන්න බා. හරි 1 2 3. සෙල්ලාම අරයා. හරි. 1 2 3 start. හරි. අවසන් තරඟ පටන් ගන්නවා. උඩ දැක්කම කරන් ඉන්නේ. කොට්ටේ ගියා. තරඟය ආරම්භ කළා. තරඟය ආරම්භ ජෝඩි දෙකක් ගියා. අතේ තියාගෙන කරබනින්න මේන් සංඥාව දෙනකොට දාන්න ඕනේ. මේ අරගෙන අද වෙලා ඉන්නේ. අද වෙලා ඉන්නේ. ජුට්ටක් යාට කරන්න. මෙහාට දෙන්න ලනුව. පිටිපස්සේ මෙහාට වෙන්න. අදයි ලනුව. චුට්ටක් කෙලින් දාන්න. අක්කා මේ කසාදාරයි මේ කවුරුහරි යන්න ඕනේ. අයියේ. දෙකයි තුනක් ඉන්න හොඳයි. අම්මගේ. මං අදින්නද? අදින්න. guys katawa navattanda අදින්න එපා. දෙකයි තුනයි අදින්න ගන්න උදේ ගන්න බාප්පා ගන්න අරේ බාප්පා අදින්න අනේ ඇත්තට මේක වීඩියෝ කරපු එකට අව කැවිලාද මන්නේ. ඔය කෑ ගහන කායි අදින්න කියලා. නයි දෙකයි එකයි හොය මොකෝ එහෙනම් පිටි ගොඩේ කාසි.
මදියට දන ගහගන්න කිව්වම නිදියගෙනම හොයනවා. අස්සලා හිරුවට තිස් ගහන්නත් මතක් කළා. බලන්න පිටින් සුදු අම්මිලාගේ සුද්දාත්ලාගේ හැඩට මට දෙපාරට ගන්න දිපා මොනවද? කස්සියම වුණා. කඩින ඒව ගලගත්තා ඉන්නට කාසිය. ඒ පළවෙනියට විතරයි තෑගි දෙන්නේ. දෙක කවුද? දෙකද කී කවුද? කුංචම දෙකද? දෙකද? දෙකද කියලා අහන්නේ. හරි. එහෙනම් අපි බලමු දාන්න. අකුල් හෙල්ලෙන්න ඩාන්ස් කරන්න ඕනේ. බැලුම අල්ලන්න බෑ. අකුල් හොල්ලන්න ඩාන්ස් කරන්න ඕනේ. Bayo roll on අඩේ ඔකි වෙල කරපල්ලා කොප්පා අල්ලනවා ඒක තමයි කිව්වේ මේ යකෝ හදේ අයියේ හෙල්ලෙන්න බා පොඩ්ඩක් බොලුව මේව කරලා හදාගන්න බැරිද?
ඒව හදන්න ගියොත් එහෙනම් හදාගන්න පුළුවන් කාණ්ඩේ. මේක වැටෙන්නේ හොඳට මැද මේක වැටෙන්නේ. ඔව් ඒක යන්නේ. අගේ හොල්ලලා අයියෝ යාලා. හොඳට නටන්න ඕනේ. අනු හතර අනු පහක් තියෙනවා 195යි ළඟ මේක බලන්න අයියෝ පොත බලන්න නන්දම්ම 170 ආ පෑන නැන්දම්මා 200 නැන්දම්මා වාව් අත්තම්මයි නැන්දම්මයි දින්න කොහමරි සතුටුයියා අම්මා මමයි තනි පාරේ යන කලට කුළුණිවෙක් පන්නයි ඉස්සරහට වටපිට බලා බැලුවේ මාමගේ කරට අපි හැමෝටම කල් කියලා දීපු අපේ අත්තම්මා ඔන්නමයි ලස්සන කවියක් කිව්වේ. ලා නම යනකොට ගමට මනලාදී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ කියලා හිතුනේ මට මනලද පුතේ කිරි දුන්නේ මානුබට කොයි බං කියහන් කැවුම් කෑමේ ත්‍යාගය ලබා ගැනීමට ලොකු බාප්පා
කණාවුටිය බිඳීමේ තරගේ ජයග්‍රහණයක් දෙමයි. බැලුම් රජ තරගේ ජයග්‍රහණය සස්සිරීම. හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාමේ ජයග්‍රහණය. නොලකේ හේතුවක් මත එම තරඟයේ වීඩියෝ සංස්කාරක වෙත නොලැබුණි. සමාවන්න. අලියාට ඇස තැබීමේ ජයග්‍රාහකයා අත්තම්මා. මොට්ටා සීරි. වතුර පිරීමේ ජයග්‍රාහකයා පුල්ලෙන් හර්ෂණී මහත්මිය. වතුර බෝලැල්ලි මම. පොඩ්ඩක් වරදින්න බෑනේ අප්පා පිටිකොඩේ කාසිසේමේ ජයග්‍රාහකයා මනිසුතු මහත්තයා කළු මහත්තයා. සංගීත කුඩිතාගේ ජයග්‍රාහකයා සුදු. තිරිකෑමේ ජයග්‍රාහකයා උපුල් සහ හර්ෂණී මහත්මිය. නොලකේ හේතුවක් මත එම තරඟයේ වීඩියෝ සංස්කාරක වෙත නොලැබුණි. සමාවන්න. ඔයා ගින්නේ මොකද? නෑ මේ අමුකුත් ගත්තා. මට හම්බුන්න. ඊළඟ අපි පොඩ්ඩක් යන්නේ. පල්ලි ඔක්කොම ඉවරයි. සහ හොඳ මැඩියමට ජයග්‍රාහිකාව අපේ සදිනි නිමේෂ. නේ? කාලෙන් ඇඬුවේ නෑනේ. අද දිනේ දක්වලා ගැනීම ජයග්‍රාහකයා ප්‍රදානීෂ්. හරි ඉතින් පොඩි අදහසක් වැඩිමහල් කීප දෙනෙක්ගෙන් දක්වමු අද වැඩසටහන. හොඳයි එහෙනම් අත්තම්මාගේ රජගෙදර අවුරුදු 2 කියලා බෝඩ් එක අපි දාලා අද සිංහල අලුත් අවුරුදු දවසේ අද වශයෙන්ම මේ වගේ මේ පවුලේ සමගිය සහයෝගය සතුට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් කරගත්තා කියන එක මම කිව්වොත් නිවැරදි. දාදි බල ගෲප් එකට මම නිකන් ගිහාවේ අයියෝ ඔඩිස්සරට තියන්න දෙයන්න කියලා. ඊට පස්සේ තමයි මේ ගිහිල්ලා දැන් අද කරා තුන ගුණ සතුටු ඉන්නේ. මෙයාලා බලයි මෙසේජ් දෙන්නේ නෑ අපි වෙන ගෲප් එකක් හදාගත්තා. ඇත්තටම වැඩි හිටිය සර්ප්‍රයිස් කරන්න කියලා. දැන් කවුද ගාවනේ සල්ලි ප්‍රශ්නාව කොහොම හරි අපි ගේම ගහවා. මේ වචනකින් හරි උදව් කරපු හැමෝටම ස්තුති කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි කොහොම හරි රැය කෑමත් රෙඩි කරලා දෙනවා. එන්න නැද්ද මෙන්න. මම ආස කරන්නේ නිකඩේ යන්න යනවද අර කාලේ මත ඔයාලා එන්නකෝ රොයන්න සිනාවේ අන්නංගි
මේ සුවඳ යාවින් ගියා. රීල් එක ඒ නෑ යපුවා